සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා විශ්ව අගාධය අපේ YouTube channel එකට. අපි මේ ගත කරන්නේ 2026 අවුරුද්දේ. AI එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධිය සහ තාක්ෂණය අතින් ලෝකය උපරිමයටම දියුණු වෙලා තියෙන කාලයක්. ගොඩක් අය හිතාගෙන ඉන්නේ අපි දිනපතා පාවිච්චි කරන Facebook, YouTube, Google, TikTok තමයි මුළු අන්තර්ජාලයම කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. අපි මේ දකින අන්තර්ජාලය මුළු අන්තර්ජාලයෙන් බොහොම පොඩි කොටසක් විතරයි. මේ සාමාන්‍ය අන්තර්ජාලයට එහයින් ලෝකයේ නීති පද්ධතිවලට කොටු කරගන්න බැරි, රජයන්ටවත් පාලනය කරන්න බැරි මහා අද්භූත අඳුරු ලෝකයක් හැංගිලා තියෙනවා. ඒකට තමයි අපි ඩාර්ක් වෙබ් කියලා කියන්නේ. සමහරු කියනවා ඒක මිනීමරුවෝ, අපරාධකාරයෝ, හැකර්වරු පිරුණු භයානක තැනක් කියලා. තවත් සමහරු කියනවා ඒක ලෝකයේ තියෙන රහස් තොරතුරු ගබඩාවක් කියලා. අද අපි මේ වීඩියෝ එකෙන් 2026 වෙද්දී ඩාර්ක් වෙබ් එකේ මුල ඉඳන් අගටම තියෙන හැම දෙයක් ගැනම කතා කරමු. අද මේ කියන හැම කරුණක්ම ඔයාගේ ජීවිතයේ ආරක්ෂාවට වැදගත් වෙන නිසා එක තප්පරයක්වත් මග අරින්නේ නැතුව සම්පූර්ණයෙන්ම බලන්න. වීඩියෝ එකට යන්න කලින් මේ වගේ වටින වීඩියෝ හැමදාම බලන්න පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එකත් ක්ලික් කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉන්ටර්නෙට් එහෙමත් නැත්නම් අන්තර්ජාලය කියන්නේ මොකක්ද? ඩාර්ක් වෙබ් එක ගැන හරියටම තේරුම් ගන්න නම් මුලින්ම ඉන්ටර්නෙට් එක බෙදලා තියෙන ස්තර 3 ගැන සරලව වගේම විස්තරාත්මකව දැනගන්න ඕනේ. මුලින්ම හිතන්න අයිස් කුට්ටියක් ගැන. මුහුද උඩ තියෙන ටික විතරයි අපිට පේන්නේ. අපි හැමදාම යන Google, Wikipedia, Facebook, YouTube වගේ සාමාන්‍ය search engines එහෙමත් නැත්නම් සෙවුම් යන්ත්‍රවලින් හොයාගන්න පුළුවන් හැම වෙබ්සයිට් එකක්ම අයිති වෙන්නේ මෙතනට. හැබැයි මුළු මහත් අන්තර්ජාලයෙන්ම මේ මතු පිට පේන අන්තර්ජාලය තියෙන්නේ 4% වගේ ඉතාමත් පොඩි ප්‍රමාණයක් විතරයි. මේක තමයි අයිස් කුට්ටියේ වතුර යට හැංගිලා තියෙන මුළු අන්තර්ජාලයෙන් 90%කට වඩා වැඩි විශාලම කොටස. ඩීප් වෙබ් කිව්ව සැනින් ගොඩක් අය බය වුණාට මේක කිසිම භයානක දෙයක් නැහැ. මෙතන තියෙන්නේ සාමාන්‍ය Google එකේ සර්ච් කරාට ලින්ක් එකක් කෙලින්ම එන්නේ නැති පාස්වර්ඩ් එකක් හරි විශේෂ අවසරයක් හරි ඕන කරන වෙබ්සයිට්ස්. උදාහරණයක් විදිහට ඔයාගේ පෞද්ගලික Gmail account එක, ඔයාගේ online banking account එක, companies වල රහස් දත්ත ගබඩා, විශ්වවිද්‍යාලවල පර්යේෂණ පත්‍රිකා, cloud storage, Google Drive, iCloud වගේ දේවල් අයිති වෙන්නේ මෙතනට. මේවා ආරක්ෂිතයි වගේම රහස්‍යයි. අපේ ප්‍රධාන මාතෘකාව තියෙන්නේ අයිස් කුට්ටියේ අන්තිම යටම පතුලේ. මේක ඩීප් වෙබ් එක ඇතුළෙම තියෙන තවත් එක පොඩි කොටසක්. ඒ කියන්නේ මුළු ඉන්ටර්නෙට් එකෙන් 6% විතර. මෙතන තියෙන වෙබ්සයිට්ස් සාමාන්‍ය Google Chrome, Safari, Firefox වගේ වෙබ් බ්‍රවුසර්ස් වලින් ඕපන් කරන්න බෑ. මොකද ඒ වගේ ඇඩ්‍රස් සාමාන්‍ය .com.lk වගේ ඩොමේන්ස් වලින් ඉවර වෙන්නේ නැති නිසා. ඒ වගේ ඇඩ්‍රස් ඉවර වෙන්නේ .onion කියන විශේෂිත කෝඩ් එකකින්. මේකට ඇතුල් වෙන්න ඕනේ නම් Tor browser එහෙමත් නැත්නම් The Onion router වගේ විශේෂිත software එකක් පාවිච්චි කරන්නම වෙනවා. ඩාර්ක් වෙබ් එකේ තාක්ෂණික රහස Tor ක්‍රියා කරන්නේ කොහොමද? ඩාර්ක් වෙබ් එකේ තියෙන රහස තමයි Tor එහෙමත් නැත්නම් The Onion routing. ඇයි අපි මේකට onion එහෙමත් නැත්නම් ලුණු ගෙඩියක් කියලා කියන්නේ? ලුණු ගෙඩියක ලෙලි පිට එක ලෙලි ගොඩක් තියනවා වගේ මේ තාක්ෂණයනොත් කරන්නේ ඔයාගේ දත්ත ආරක්ෂිත ලෙලි එහෙමත් නැත්නම් ස්තර ගණනාවකින් වට කරන එක. අපි සාමාන්‍ය වෙබ්සයිට් එකකට යද්දී අපේ කම්පියුටර් එකෙන් කෙලින්ම වෙබ්සයිට් එකේ සර්වර් එකට සම්බන්ධ වෙනවා.
එතකොට අපේ IP ඇඩ්‍රස් එක, අපේ ලොකේෂන් එක, ඒ වෙබ්සයිට් එකයි ඉන්ටර්නෙට් දෙන කම්පනි එකයි දන්නවා. ඒත් ටෝ බ්‍රවුසර් එකෙන් කෙනෙක් ඩාර්ක් වෙබ් එකට යද්දී ඒ කෙනාගේ දත්ත කෙලිම සයිට් එකට යන්නේ නැහැ. ඒ වෙනුවට ලෝකය පුරා විසිරිලා තියෙන ස්වේච්ඡා සේවකයන්ගේ කම්පියුටර්ස් එහෙමත් නැත්නම් නොඩ්ස් 3ක් හරහා මාරු වෙලා තමයි යන්නේ. පළවෙනි කම්පියුටර් එක දන්නේ ඔයා ඇතුළුනා කියලා විතරයි. හැබැයි ඔයා යන්නේ කොහාටද කියලා දන්නේ නැහැ. දෙවැනි කම්පියුටර් එක දන්නේ මැද විස්තර විතරයි. එතකොට තුන්වෙනි කම්පියුටර් එක දන්නේ ඔයා යන්න එල්ලපු වෙබ්සයිට් එක විතරයි. හැබැයි ඔයා කවුද කියලා දන්නේ නැහැ. මේ නිසා කිසිම කෙනෙකුට රජයකට තියා ඉන්ටර්නෙට් දෙන සමාගමකටවත් හොයාගන්න බැහැ ඔයා කවුද, ඔයා කරන්නේ මොකද්ද කියලා. මේ 100% රහස්භාවය නිසාම තමයි ලෝකේ ඉන්න දරුණුම අපරාධකාරයෝ මේක තමන්ගේ තෝතැන්න කරගෙන තියෙන්නේ. මුලින්ම මේ තාක්ෂණය හැදුවේ ඇමරිකානු නාවික හමුදාව එයාලගේ රහසගත සංනිවේදනය වෙනුවෙන්. ඒත් අද ඒක අපරාධකාරයන්ගේ පාරාදීසයක් වෙලා. කළුකඩ මේවා හරියට අන්තර්ජාලයේ තියෙන හොරකඩ තේරි වගේ. Amazon දරාසකෙන් බඩු ගන්නවා වගේ මෙතනින් ඕනෑම නීති විරෝධී දෙයක් ඕඩර් කරන්න පුළුවන්. හොරකම් කරපු ක්‍රෙඩිට් කාඩ් විස්තර, නීති විරෝධී ආයුධ, මත්ද්‍රව්‍ය මේකේ ඕනෑ තරම් විකුණන්න තියෙනවා. හැබැයි මේවට සාමාන්‍ය සල්ලිවත් බැංකු කාඩ්වත් පාවිච්චි කරන්නේ නැහැ. පොලිසියට අහුවෙන්නේ නැති වෙන්න බිට්කොයින් වගේ ඩිජිටල් සල්ලි එහෙමත් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි තමයි ගනුදෙනුවලට පාවිච්චි කරන්නේ. දත්ත විකිණීම 2026 වෙද්දී AI තාක්ෂණයත් එක්ක හැකර්ස්ලා ගොඩක් දියුණුයි. Facebook, Yahoo වගේ ලොකු කම්පනි හැක් කරලා හැකර්ස්ලා හොරකම් කරන මිලියන ගානකගේ ක්‍රෙඩිට් කාඩ් විස්තර, බැංක් accountස් වල පාස්වර්ඩ්, ID කාඩ් වල පින්තූර ගොඩක් අඩු ගණන් වලට තොග පිටින් විකුණනවා. වෙන කෙනෙක්ගේ නමට බැංකු ලෝන් එකක් ගන්න සල්ලි හොරකම් කරන්න අපරාධකාරයෝ මේවා මිලදී ගන්නවා. ස්කෑම් හෙවත් රැවටීම් ඩාර්ක් වෙබ් එකේ ඉන්න 99%ක්ම හොරු. එයාලා හදලා තියෙන වෙබ්සයිට්ස් වලට ඔයා නිකමට හරි ගියොත් ඉතාමත් භයානක වෛරස් ඔයාගේ කම්පියුටර් එකට හරි ෆෝන් එකට හරි ඇතුල් වෙනවා. එතනින් පස්සේ ඔයාගේ කැමරාවෙන් ඔයාව හොරෙන් බලන්න, ඔයාගේ ෆයිල්ස් ඔක්කොම ලොක් කරලා සල්ලි ඉල්ලන්න එයාලට පුළුවන්. කුලී මිනි මරුවෝ ඩාර්ක් වෙබ් එකේ තිබුණා බේසා මාෆියා කියලා වෙබ්සයිට් එකක්. එයාලා ප්‍රසිද්ධ කළේ සල්ලි දුන්නොත් ඕනෑම කෙනෙක්ව මරලා දෙනවා කියලා. මිනිස්සු තමන්ගේ හතුරන්ව, තරහකාරයන්ව මරන්න බිට්කොයින් වලින් ලොකු සල්ලි ප්‍රමාණයක් මේකට ගෙව්වා. හැබැයි පස්සේ 2016 දී එක්තරා හැකර් කෙනෙක් මේ සයිට් එක සම්පූර්ණයෙන්ම හැක් කරලා ඒකේ තිබුණු රහස් දත්ත අන්තර්ජාලයට මුදා හැරියා. එතකොටයි ලෝකෙම දැනගත්තේ මේක සල්ලි කඩා ගන්න හදපු පට්ටපල් බොරුවක් කියලා. හැබැයි සිද්ධ වුණ දේ තමයි ඒ සයිට් එකට තමන්ගේ හතුරන්ව මරන්න කියලා ඕඩර් දුන්නු සල්ලි ගෙවපු හැමෝගෙම විස්තර වගේම ටාගට් කරපු අයගේ විස්තරත් ලීක් වුණා. ඒ නිසා ලෝකයේ පුරා හතුරන්ව මරන්න සල්ලි දීපු ගොඩක් අයට හිරේ යන්න සිද්ධ වුණා. ගුප්ත කල්ලි සහ විකෘති මනස් ඇති අයගේ සාකච්ඡා. සාමාන්‍ය සමාජයේ ඉන්න බැරි විකෘති ආශාවන් තියන අය. උදාහරණයක් විදිහට මිනීකන්නන්, සාතන් වන්දනා කරන අමුතු ගුප්ත කල්ලි එකතු වෙලා තමන්ගේ අත්දැකීම් පින්තූර බෙදා ගන්නා ෆෝරම්ස්, එහෙමත් නැත්නම් රහස් සාකච්ඡා මණ්ඩප ඩාර්ක් වෙබ් එක පුරාම ක්‍රියාත්මක වෙනවා. රෙඩ් රූම්ස්, එහෙමත් නැත්නම් රතු කාමරවල බිහිසුණු ඇත්ත නැත්ත. ඩාර්ක් වෙබ් එක ගැන කියද්දී හැමෝම අහන, හැමෝම බය වෙන මාතෘකාවක් තමයි රෙඩ් රූම් කියන්නේ. මොකද්ද මේකේ ඇත්තම කතාව? ගොඩක් අය කියන විදිහට රෙඩ් රූම් එකක් කියන්නේ මිනිස්සුන්ව පැහැරගෙන ඇවිල්ලා එයාලට ලයිව් ස්ට්‍රීම් හරහා අමානුෂික විදිහට වද දෙන,
ඒ අයව මරලා දාන වෙබ්සයිට්ස් වලට. මේවා බලන්න ලොකු මුදලක් බිට්කොයින් වලින් ගෙවන්න ඕනේ. ඒ වගේම ලයිව් chat එකෙන් ඊළඟට එයාගේ අත කපන්න, කකුල කපන්න කියලා නියෝග දෙන්නත් බලන අයට පුළුවන්ලු. නමුත් තාක්ෂණිකව ඩාර්ක් වෙබ් එක ඇතුලේ එහෙම හයි ක්වොලිටි ලයිව් ස්ට්‍රීම් වීඩියෝ එකක් පෙන්වන්න ගොඩක් අමාරුයි. මොකද අපි කලින් කීවා වගේ ටෝ බ්‍රවුසරයෙන් දත්ත කම්පියුටර්ස් 3ක් හරහා මාරු වෙලා යද්දී ඉන්ටර්නෙට් ස්පීඩ් එක සෑහෙන්න අඩු වෙනවා. ඒ නිසා ලයිව් ස්ට්‍රීම් එකක් කරන්න ගියොත් ඒක ලෝඩින් වෙනවා මිසක් බලන්න ලැබෙන්නේ නැහැ. එතකොට සයිට්ස් තියෙන්නේ කොහොමද? ඩාර්ක් වෙබ් එකේ තියෙන රෙඩ් රූම් සයිට්ස් 99.9%ක්ම සල්ලි කඩා ගන්න හදපු මහා පරිමාණ වංචාවන්. ඔයා ඒවට රුපියල් ලක්ෂ ගණනක බිට්කොයින් ගෙවපු ගමන් සයිට් එක ක්ලෝස් වෙලා යනවා. ඔයාට කිසිම දෙයක් බලන්න ලැබෙන්නේ නැහැ. ආරක්ෂක අංශ 8 වන හනීපොට්ස් එහෙමත් නැත්නම් රහස් උගුල්. ගොඩක් අය හිතන්නේ ඩාර්ක් වෙබ් එකට ගියපුහම තමන්ව කාටවත්ම අල්ලන්න බෑ කියලා. හැබැයි දැනට ඩාර්ක් වෙබ් එකේ තියෙන සයිට්ස් වලින් භාගයකට වඩා පාලනය කරන්නේ FBI, CIA, ඉන්ටර්පෝල් සහ ලෝකයේ විවිධ ආරක්ෂක බලකායන්. එයාලා කරන්නේ බොරුවට නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණන සයිට්ස් වගේ ඒවා හදලා දාන එක. මේවට කියන්නේ හනීපොට්ස්, පැණිමුට්ටි, එහෙමත් නැත්නම් රහස් උගුල් කියලා. කෙනෙක් නිකමට කුතුහලය නිසා ඒ වගේ සයිට් එකකට ගිහිල්ලා ලින්ක් එකක් ක්ලික් කරොත් ආරක්ෂක අංශ මැල්වෙයා හරහා ඒ කෙනාගේ කම්පියුටර් එකට ඇතුල් වෙලා ඒ කෙනාගේ ඇත්තම IP ඇඩ්‍රස් එකයි ලොකේෂන් එකයි හොයා ගන්නවා. ඒ කෙනා කිසිම වැරැද්දක් නොකර කුතුහලයට බැලුවත් ඒ කෙනාගේ හැම විස්තරයක්ම කෙලින්ම යන්නේ ජාත්‍යන්තර පොලිස් බ්ලැක් ලිස්ට් එකට. ඊට පස්සේ ඒ කෙනාව සැකකාරයෙක් විදිහට සලකලා පරීක්ෂණ කරන්න පොලිසියට නීතිමය අයිතිය ලැබෙනවා. ඇයි මේක නවත්තන්න බැරි? සාමාන්‍ය Facebook, YouTube කියන්නේ එක ලොකු ආයතනයකට අයිති එක තැනක තියෙන සර්වර් පද්ධතියක්. රජයට ඕන නම් ඒ ආයතනයට නීති දාලා ඒක වහන්න පුළුවන්. හැබැයි ඩාර්ක් වෙබ් එකේ එහෙම එක අයිතිකාරයෙක්වත් එක ප්‍රධාන මධ්‍යස්ථානයක්වත් නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නේ ලෝකයේ පුරා විසිරීලා තියෙන සාමාන්‍ය මිනිස්සුන්ගේ කම්පියුටර්ස් දහස් ගණනක් එකිනෙකාට කෙලින්ම සම්බන්ධ වෙලා. මේකට තාක්ෂණිකව කියන්නේ විමධ්‍යගත ජාලයක් කියලා. පොලිසිය එක කම්පියුටර් එකක් හරි සර්වර් එකක් හරි අල්ලලා අයින් කරොත් ඒ වෙලාවෙම තවත් කම්පියුටර්ස් 10ක් ඒ වෙනුවට වැඩ කරන්න පටන් ගන්නවා. ඒක හරියට ග්‍රීක කතාවල ඉන්න හයිඩ්‍රා කියන රාක්ෂයා වගේ. එක ඔළුවක් කපනකොට තව ඔළු දෙකක් මතුවෙනවා. අන්න ඒ නිසයි ලෝකයේ බලවත්ම රජයකටවත් පොලිසියකටවත් මේක එකපාරින්ම අයින් කරලා දාන්න බැරි වෙලා තියෙන්නේ. අන්තර්ජාලය කියන්නේ ලෝකයක් වටින දැනුම් ගබඩාවක්. හැබැයි ඒකේ තියෙන අඳුරු පැතිවලට කුතුහලයෙන් යන්න ගිහිල්ලා ඔයාගේ ජීවිතය අවුල් කරගන්න එපා. අද මම මේ දේවල් කීවේ ඔයාලව දැනුවත් කරලා අනතුරෙන් බේරගන්න විතරයි. එතන තියෙන කුතුහලයට වඩා ඔයාගේ පවුලේ අයගේ ආරක්ෂාව වටිනවා. මේ තොරතුරු වැදගත් කියලා හිතනවා නම් තව කෙනෙක්ට දැනගන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මේ වගේ අමුතු සහ වටිනා දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.